ගමට ඇවිල්ලා පාට් එක දාන්න බෑනේ ඒගොල්ලන්ට. අපි තෙල් පෝලිං වල හිටියා. අපේ අම්මා නංගි ඔක්කොම තෙල් පෝලිං වල හිටියා. ගෑස් පෝලිං වල හිටියා. එතකොට උන් එක එකක්වත් ආවද? මේ බලන්න දැන් මොකද්ද තියෙන්නේ? මුන් හොරකම් කරලා රට බංකොලොත් කරලා අපි ඒ වල ඉඳලා මුන් දැන් එනවා අපි හොරකම් කරාගේ. අපි හොරකම් කරන්නේ මුන් එනවා උන් හොරකම් කරපු අපේ ඇඟේ ගාවන්න. උන්ට කියන්න තියෙන ගමට එන්න එපා කියලා. ආපහු උන්ගේ හොරු තමයි ඇතුලේ. උන් හොරු තමයි ඉන්නේ ඇතුලේ හැමදේම කරන උන් අපේ අපේ මේ ආණ්ඩුවට කියන්නේ කොන්දපණ ඇතුව වැඩ කරන්නත් කියලා. අනිත් ගම්වල ගියාම ගහන්න මුන්ට හොරුන්ට ගහලා එලවන්න. ආරංචියක් ආව ගේ කිනි තියන්න එනවා කියලා ලේකම්තුමාගේ. ඒක තමයි අපි මේ ආවේ මෙතෙන්ට. මොකද? ලේකම්තුමා ගේ කිනි තියන්න එනවා කියයි අපිට ආරංචි ආවේ. ඒකයි අපි මේ ආවේ. ලේකම්තුමා ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරානි බා. රට ආරක්ෂා ලේකම් රට ආරක්ෂා කරන්න ඕන අපිට. අපි අරුපිටියේ. මොකද? ගමේ මිනිස්සුනේ. මම අරුපිටියේ. එහා පැත්තේ. ඉතින් අපි මෙතනට එන්නේ නැද්ද? අපි පොඩි කාලේ ඉඳන් දන්න මිනිස්සු. මේ ගම. අපි ඉස්කෝලේ ගියේ මිනිස්සු අත්තට. මේ පාරේ මිනිස්සු ගේ තියෙන එතන ඉතින් එහෙම කරන් දෙන්න පුළුවන් ඈ. මුළු ලෝකයක් ඉස්සලා මේ රට දන ගැස්සුවා. ඔවුන් තමයි ඕවට වගේ කියන්න ඕනේ. ඕකයි ගෝඨාභයගේ පුද්ගලික ලේකම්. ඔවුන් තමයි මේ රට විනාශයටමපත් කළේ. මුන් හොඳ සුදනවකෝ දැන් ඇවිල්ලා සුදු පිරිවැටේට දැන් කතා කරනවා. අපි ඔය ලෝකයක් ඉස්සලා විදි ලැජ්ජා නැති කරා. දෙමව්පියෝ මැරුණා, සහෝදර සහෝදරියෝ මැරුණා, ගෑස් පිපුරලා මැරුණා. ඔය එකෙක් කතා කළේ නැහැ බල්ලෝ. දැන් මෙතන ඇවිල්ලා මේ අදූෂිත ආණ්ඩුවක් හදාගත්තාම ඒක පෙරලන්න මුන්දඟලන දැඟලිලා අනිත් ගම්වල ගම්වාසීන්ට කියන්නේ ඔය ආවොත් එහෙම මේ හොර හැත්ත හොඳට සලකලා යවන්න මේ ආණ්ඩුවේ කොන්දපණ නැතිකම මේ තියෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපගේ YouTube channel එක subscribe කර bell button එක click කරන්න.